Hello, මම සමිත හේරා. මම තමයි Senas Company Limited එකේ HVAC engineer. අද බලමු මේ Japanese product එකේ MSRD එකේ product එක shape effect එකයි material effect එකයි කොහොමද ඔයාගේ AC එකේ ක්‍රියාකාරීත්වය බලපාන්නේ කියලා. අපි බලමු ඉස්සෙල්ලාම AC එකේ ක්‍රියාකාරීත්වය ගැන. AC එකක් ගත්තම අපි දන්නවා AC එකේ ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. ඒතකොට මේ ප්‍රධාන කොටස් හතර තමයි compressor, condenser, expansion valve and evaporator කියලා කියන්නේ. ඉතින් ඕකේ අපි දන්නවා compressor එකයි condenser එකයි තමයි outdoor unit එකේ තියෙන්නේ. ඒතකොට compressor එකෙන් basically කරන්නේ අපි පාවිච්චි කරන refrigerant එක එහෙම refrigerant එක compress කරන condenser එකට දෙන එක. ඒ condenser එකෙන් අපිට පුළුවන් වෙනවා තාපය එළියට දාලා heat එක එළියට දාලා ඊට පස්සේ expansion valve එකෙන් ඒ තාප ටික expand කරලා cooling effect එක ගන්න එහෙම නැත්නම් සීතල කරගන්න evaporator එකට අදාළ refrigerant fluid එක යවන්න. එතකොට evaporator එකේ තමයි basically ඇතුලේ තියෙන්නේ. කියන්නේ අපේ ඇතුලේ කොටසේ කාමරයෙන් ඇතුලේ තියෙනකොට return air එක ඇවිල්ලා ඒ කියන්නේ ආපහු එන air එක ඇවිල්ලා evaporator එකෙන් එළියට cool වෙච්ච air එක දෙන්නේ. evaporator basically return air තමයි මෙතනින් ඇතුලට එන්නේ. මෙතන තියෙන fins වලින් එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම මෙතන තියෙන heat exchange එකෙන් refrigerant fluid එක ඇතුලට එනවා. refrigerant fluid එක වේපයක් විදිහට යනවා අපේ cycle එක complete කරන්න. ඒතකොට return air ඇතුළට ආවට පස්සේ ඒ return air එකෙන් heat exchange එක වෙලා ඒ කියන්නේ heat transition වුණාට පස්සේ අපිට cool air ලැබෙනවා. cool air එළියට ලැබෙනවා. ඔක තමයි basically AC එක ක්‍රියාකාරීත්වය. අපි MSRD එකේ product එක දැම්මම මොකද්ද මේකට වෙන්නේ කියලා. MSRD එකේ product එක ඇතුලේ අපි දන්නවා ඒක හදලා තියෙන්නේ infrared material එකකින්. ඒ කියන්නේ එයාට පුළුවන් වෙනවා මේ heat difference එක understand කරන්න. return air එකේ cold air එකේ තියෙන heat difference එක අඳුනගෙන ඒ heat difference එක මගින් මෙයා එළියට දානවා far infrared base. ඒ කියන්නේ අදෝරක්ත කිරණ වලින් එයා කිරණ සමූහය එළියට දානවා. ඒ සමූහයෙන් අපි දන්නවා return air එකේ තියෙන moisture එහෙම නැත්නම් ජල වාෂ්ප මෙයාට පුළුවන් වෙනවා ජල වාෂ්ප ඉතා කුඩා කොටස් වලට කඩන්න. ඒ කියන්නේ ජල වාෂ්ප ඇතුළට එන ජල වාෂ්ප කුඩා කොටස් වලට කැඩුවම වෙන්නේ අපේ heat exchange එකට පහසු වෙනවා එයාගේ heat එක exchange කර ගැනීම ලේසි කරගන්න. එතකොට heat exchange process එක පහසු කරන එක තමයි basic science එක. එතනින් යාර ගත්තම shape effect එක. shape effect ගැන කතා කරන කලින් අපි කතා කරනවා turbulence length scales ගැන. ඒ කියන්නේ අපි දන්නවා වාතය ප්‍රවාහයක් විදිහට තියෙන. ඒ කියන්නේ අපි කාමරයක් ගත්තොත් එහෙම එයා ගොඩාක් හැල හැප්පීම් වල තමයි වාතය තියෙන්නේ. ඒකට අපි කරන ප්‍රධානම දේ තමයි මේ material effect එක. ඒ කියන්නේ අපි ගාව තියෙන ඒ කියන්නේ හරිම සැකසුරුවම විදිහට හදපු scales වලින්. ඒ කියන්නේ MSRD එකේ product එකක් දැකලා ඇති. ඒකේ තියෙන මෙන්න මේ වගේ කුහර වලට පුළුවන් වෙනවා ඔය එන turbulent wind එක ස්මූත් කරලා එළියට දෙන්න. මට දැන් ඔයාලට පුළුවන් වෙනවා අපි ගත්තොත් එහෙම දැන් මේ තමයි shape effect එක ඔයාලට පේන විදිහට circles. එතකොට එළියේ තියෙන වාතය කුමන හෝ ආකාරයකින් කැළඹිලා වගේ තියෙනවා නම් මේ circles වලින් එළියට දෙන්න ඒ specific scale එකෙන් ඔයාගේ moisture එක එහෙම නැත්නම් ජල වාෂ්ප සහ ඇතුළට එන return air එක තව ටිකක් ස්මූත් කරලා අපේ evaporator coil එකට දෙන්න. ඊළඟට අපි බලමු කොහොමද ඇත්තට මේකෙන් electricity bill එක වගේ අඩු වෙන්නේ කියලා. ඔයාගේ electricity bill එකට වඩාත්ම වැදගත් වෙන එක 90ක් විතරම තර්ජනයක් එල්ල කරන්නේ ඔයාගේ compressor එක. compressor එක ඉක්මනට පාවිච්චි කරනවා නම් හැමතිස්සෙම cooling load එක වැඩි කරන්න ඕනේ වගේ හිතෙනවා නම් compressor එක වැඩියෙන් වැඩ කරනවා. ඒතර දැන් අපි මෙතන කරන්නේ මේ තාප exchange එක කියන්නේ heat exchange එක ලේසි පහසු කරාම compressor එකට හම්බෙන effect එක compressor එකෙන් දාන්න ඕනේ වැඩ ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ compressor වැඩ කරන cycles ප්‍රමාණය අඩු වෙනවා. අන්න ප්‍රධාන වශයෙන් ඒ ආකාරයට compressor එක වැඩ කරන cycles ප්‍රමාණය අඩු වුණාම අපි හිතමු පැයකට 10 පාරක් වැඩ කරන compressor එක පැයකට 9 පාරක් අඩු වුණාම අර තැනම 110ක ලාභයක් ලැබෙනවා. ඕක නැති වෙන පුළුවන් ප්‍රධානම ප්‍රශ්නය තමයි මේකේ AC filter එක block වෙන්න පුළුවන්ද කියන එක. මේක අපි සාමාන්‍යයෙන් AC එකකට MSRD එකේ product එක දාන්නේ 20ක් හෝ 15ක් ප්‍රමාණයක් කව වෙන විතරයි. ඒකෙන් අපිට පුළුවන් වෙනවා AC එකේ return air එක block වීම නවත්තලා දාන්න. සහ අනිත් කාරණාව තමයි දැන් ඔයාලට හිතෙනවා ඇති දැන් වාතයේ කැළවීමක් ඇති වෙනවා. මේ කැළවීම අඩු කරන්න තමයි මේකේ මේ holes වගේ දේවල් අපි අර කතා කරා වගේ lens case වලින් හදලා තියෙන්නේ. ඒ ප්‍රධාන හේතුව නිසා මේ කාරණා දෙකම නිසා මේකේ කිසිම එයා intake එකේ volume එකේ අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ.
එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ දැන් ස්ක්‍රීන් එකේ යනවා අපි Unido සහ ISO ස්ටෑන්ඩඩ්ස් වලට තමයි ටෙස්ට් කරලා තියෙනවා මේ ප්‍රොඩක්ට් එක. ඒතකොට මේ ප්‍රොඩක්ට් එකෙන් ඒගොල්ලෝ සනාථ කරලා තියෙනවා මේකේ කිසිම එයා ඉන්ටේක් එකේ අඩුවීමක් ඇති වෙන්නේ නැහැ කියලා. ඒ හේතුව නිසාවෙන් මේකේ කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. වාගේ ඉන්ටේක් එකේ අඩුවීමක් සෝහෝ හිරවීමක් ඇති වෙන්නේ නැහැ. මම හිතනවා ඔයාලට හොඳට අවබෝධයක් එන්න ඇති MSRD ගේ ප්‍රොඩක්ට් එකේ ක්‍රියාකාරීත්වය සහ ඊගාපරට එකත් එක්ක එයාගේ තියෙන සම්බන්ධතාවය. තව වීඩියෝ එකකින් අපි හම්බෙමු.